සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් තොරතුරු කිහිපයක් අරගෙන ඇවිල්ලා තියෙනවා අස්වසුම අප්‍රේල් මාසේ වැඩිවුණ මුදල් සම්බන්ධයෙන් සහ මැයි මාසේ මේ මුදල් වැඩිවෙන් වෙලා ලැබෙයිද ඒ වගේම මේ විදිහට අස්වසුම සම්බන්ධයෙන් වැදගත් වන තොරතුරු කිහිපයක් අරගෙන ඇවිල්ලා තියෙනවා වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳී සිටින්න. ඉතින් ඒ වගේ මතක් කරනවා නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මොකද කියනවා නම් සබස්ක්‍රයිබ් කරන හැමෝටම මේ හැම මාසෙම පස්තෙනෙට රුපියල් 10000 ගානේ මෙන්න මේ විදියට මුදල් තෑගි දිනා ගැනීමේ හැකියාව තියෙනවා. මම කලින් වීඩියෝස් වල ඔයාලව දැනුවත් කරා. කලින් ලබා දුන්නේ මම රුපියල් 5000ක තෑගි මුදලක් තමයි. ඔයාලට ඔන්න මේ පාරත් එම මුදලම ලබා දෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම එකතු වෙන්න අපිත් එක්ක ඔයාලට කරන්න තියෙන මේ වීඩියෝ එක පල්ලෙහා පේන subscribe button එක ක්ලික් කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක ටච් කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී දැනුවත් කරන්නම් මේ ජයග්‍රාහකයෝ කවුද කියලා. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මෙන්න මෙතන අප්‍රේල් මාසේ අස්වසුම මුදල් ඔයාලා දන්න ඇති හැම අවුරුදු මාසෙම රජයෙන් අපිට සහන බඩු මල්ලක් ලබා දුන්නා. ඉතින් ඒ වුණාට මෙන්න මේ 2026 වර්ෂයේදී එම බඩු මල්ලක් නෙමේ ලබා දුන්නේ අස්වසුම මුදලම වැඩි කරලා ලබා දුන්නා. ඉතින් මේ වැඩි වුණ මුදල් ගැන මම වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තිබ්බා. කීයක් වැඩි වුණාද කොහොමද වැඩි වුණේ කියලා ඒක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම බලන්න අපේ channel එකට ගිහිල්ලා. ඉතින් ඒ අප්‍රේල් මාසේ මේ මුදල් දැනටමත් ලබා දීලා ඉවරයි. හැම ප්‍රතිලාභියෙක්ටම ලැබුණ නැති කවුරු හරි ඉන්නවනම් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරනවා නම් ගොඩක් දෙනෙක් ඇහුවා මැයි මාසේ අස්වසුම මුදලුත් ඒ වගේම වැඩි වේවි කියලා. ඉතින් අප්‍රේල් මැයි ඒ කියන්නේ මෙන්න මේ විදිහට මැයි මාසේ නම් කාගේවත් මුදල් වැඩි වෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඒක අප්‍රේල් මාසේ සහන මුදලක් වැඩි කරා විතරයි. ඉතින් ඕක ගැන තමයි අද තොරතුරු අරගෙන ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම මැයි මාසේ මුදල් ලැබෙන දිනය පිළිබඳවත් ඔයාලව දැනුවත් කරන්නම් ඉදිරි වීඩියෝස් වලදී. subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්.